සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න අදත් ලස්සන වීඩියෝ එකක් ඔයාලට අරන් එන්න තමා හදන්නේ. ඉතින් අපිට අපේ ගෙවත්තේ අපිට ඕනිම කරන දෙයක් තමා මේ කොච්චි කියලා කියන්නේ. ඉතින් ඔයාලා දැනගෙන හිටියද මේක අපිට ඉතාම ලේසියෙන්ම පහසුවෙන්ම හදාගන්න පුළුවන් කියලා. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නම් අපි කොහොමද මේ කොච්චි පැලයක් බෝ කරගන්න අපේ ගෙවත්තට එකතු කරගන්නේ කියලා. ඇත්තටම සම්බෝලයක් හදනකොට මැල්ලුමක් මලවනකොට මට නම් මේ කොච්චි වලින් එන රසය වෙනස්ම එකක්. ඒ කියන්නේ අපි කඩෙන් ගේන මිරිස් වලට වැඩිය මේ කොච්චි වල රස හරි අමුතුයි ඒවට දැම්මහම. ඒ වගේම තමයි මඤ්ඤු කකොළ මලවනකොට අනිවාර්යයෙන්ම මඤ්ඤු කකොළ මලවනකොට කොච්චි තියෙන්නම ඕන. ඉතින් අපි ඒකත් කඩෙන් ගේන්න ඕනද? එහෙම නැත්නම් අල්ලපු ගෙදරින් හරි තියෙන ගෙදරකින් හරි ඉල්ල ගන්න ඕනේද? එහෙම කරන්න ඕන නැහැ. අපිට පුළුවන් ඇත්තටම මේක අපේ වත්තේම හදාගන්න. ඉතින් මෙන්න මේ වගේ රතු කොච්චි තියෙනවනේ. රතු කොච්චි වලින් තමයි අපි ඒවා බෝ කරගන්න ඇට ගන්නෙ. ඉතින් ඒ කොච්චි අපිට පුළුවන් කඩාගෙන වියලාගෙන අපිට පුළුවන් පස් වලට යටි කරන්න. ඇත්තටම පස් ටිකක් පොඩ්ඩක් අතින් එහෙ මෙහෙ කරලා කොච්චි ඇට ටික පොඩි කරලා පස් වලට යටි කරන එක ඒ තරම් අමාරු දෙයක් නෙවෙයිනේ. ඔයාලා දැනන් හිටියද මේකේ එච්චරම ලේසි කියලා. ඉතින් ඔන්න ඔය විදිහට කොච්චි කරලා පොඩි කරලා අපිට ඇට මේ පසට එකතු කරගන්න පුළුවන්. ඇට ටික වියලලා කරන්නත් පුළුවන්. මේක අපිට ගහෙන් ඉවෙලෙම කඩලා අරගෙන උනත් කරන්න පුළුවන්. කොහොම කරත් ඇත්තටම මේ කොච්චි පැලවෙනවා. මම ගොඩක් අත්දැකීමෙන් කියන්නේ. ඉතින් අපිට පුළුවන් ඔන්න ඔය විදිහට කොච්චි තද පාටට රතු පාටට වෙලා තියෙන කොච්චි කඩලා අරගෙන ওই විදිහට පසට එකතු කරගන්න. ඊට පස්සේ මේකට යම් කාලයක් ගියාට පස්සේ මේකට අපි ජල සම්පාදනය එහෙම කරාම අනිවාර්යයෙන්ම මේ කොච්චි පැලවෙනවා. ඇත්තටම මේ කොච්චි කියන්නේ පැලවෙන්න ගත්තම පිස්සුවක් වගේ. ওই පැල කරන පස් වලට යටි කරන ඇට වලින් 90%ක්ම වගේ පැලවෙනවා. ඉතින් අපිට මේක වගාවක් හැටියට උනත් කරන්න පුළුවන්. මොකද වෙළඳ පොලේ හොඳ ඉල්ලුමක් තියෙන මේ භෝගයක් තමයි කොච්චි කියලා කියන්නේ. ඉතින් සුදු කොච්චි වලට තමයි ගොඩක් ඉල්ලුම තියෙන්නේ. අපිට දැන් සුදු කොච්චි, කොළ කොච්චි ඒ වගේ කොච්චි ප්‍රභේද තියෙනවා. තව හීන් කොච්චි කියලා චූටි කොච්චි జాතියකුත් තියෙනවා. ඒක නම් ගොඩක් දුරට දැන් නැහැ. අපිට මේ කොච්චි බීජ වෙළඳ පොලෙන් උනත් මිලදී ගන්න පුළුවන්. ගොඩාක් වෙළඳ පොලේ ඉල්ලීම තියෙන්නේ සුදු කොච්චි වලට. ඉතින් මම ඔන්න ඔය වගේ හදාගෙන ඉන්න පැල තමයි. ඉතින් ඔය වගේ එවෙලෙම ගහෙන් කඩලා අරගෙන තමයි මම ඔය කවරේට පොඩ්ඩක් පස් වලට යටි කරාම ඔය බලන්න එතන තියෙන පැල ගොඩ. ඒ විදිහට තමයි මම මගේ වත්තේ කොච්චි හදාගෙන කොච්චි බෝ කරගෙන ඉන්නේ. ඇත්තටම අපේ වත්තේ ඔය බෝ කරගන්න කලින් තිබුණේ එක මේක කොච්චි ගහයි. ඉතින් මම තමයි හොයාගෙන ඇවිල්ලා ඔන්න ඔය විදිහට දැන් අපිට ඕන තරමට ගස්වල පැහිලා යන තරමටම දැන් කොච්චි තියෙනවා. වගාවක් විදිහට උනත් අපිට මේක කරන්න පුළුවන්. ගහක් යට උනත් හෙවණ තියෙන වත්තක උනත් මේ කොච්චි හැදෙනවා. මොකද හෙවණක උනත් ගහක උනත් කිසිම බෙහෙත් පොහොරක් නැතුව හැදෙන හොඳ භෝගයක් තමයි මේ කොච්චි කියලා කියන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් අනිවාර්යයෙන්ම මේක try කරලා බලන්න. අපිට වගාවක් විදිහට නොඋනත් අපේ එදිනෙදා පරිභෝජනයේට ඕන වෙන විදිහට අපේ වත්තේ අපි දේවල් හදාගන්න එක ඇත්තටම අපිට ගොඩාක් වටිනවා. ඒකත් කඩෙන් මිලදී ගන්නේ නැතිව අපේ අතින්ම හදාගන්න තියෙන එක. ඉතින් ඔයාලත් මේ විදිහ try කරලා බලන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. මගේ channel එකත් subscribe කරලා මගෙත් එක්ක එකතු වෙන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා.